රජගහ නුවරට පැමිණි අපි මේ උදෑසනම මේ ස්ථානයේ තමයි විදුහුබ කුමාරයාගේ ගල් 500 එරුණු ස්ථානය. මේ ඔබ ඈතින් දකින්නේ පංචමහා පර්වත, පේබහර වේපුල්ල, ඉසිගිලි ගිජ්ජකූට කියන පංචමහා පර්වතය ඔබ මේ වටෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ශාක්‍ය වංශයේ අයත් එක්ක විශාල තරහක් ඇති කරගත්ත විදුහුබ කුමාරයා පළවෙනි වතාව උත්සාහ කරනවා ශාක්‍ය වංශය අය විනාශ කළා දාන්න. නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ මෙදිහත් වීම තුලින් එය කරගන්නට පුළුවන්කමක් නැති වෙනවා. දෙවෙනි පාරත් එය සිදු කිරීමට පුළුවන්කමක් නැති වෙනවා. තුන්වෙනි වතාවේදී විදුහුබ කුමාරයා තමන්ගේ යාළුවන් සමග එන අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ දකිනවා විශාල සමූල ඝාතනයකට ලක් වෙනවා ශාක්‍ය කුලයේ අය. ඒ නිසා ගිජ්ජකෝට්ට පර්වතයේ මස්තකයේ ඉන්න ලෞතර බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තිය යොදවමින් විදුහුබ කුමාරයාගේ ගල් 500 එරෙත්වා කියලා මෙන්න මේ ස්ථානයේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන ශක්තියෙන් විදුහුබ කුමාරයාගේ ගල් 500 මේ ස්ථානයේ මේ ගල් පර්වත මස්තකයේ කිඳා බහිනවා. ඉතින් ඉන් අනතුරුව ඒ අය අචිරවතී කියන ගංගාවේ අභියස සතුටු සාමිචේදන අවස්ථාවන් වලදී යෙදෙන විටදී ගඟ තාම දරුණු වැස්සකින් ගඟ දෙගොඩ තලා ගිහිල්ලා ඒ අය සියල්ලක්ම ඝාතනය වෙන බව වංශ කතාවල සඳහන් වෙනවා. සෙත් ශ්‍රී ලංකා දඹදිව වන්දනා සංවිධානය අපි ඉසිගිලි පර්වතයටයි මේ පැමිණ සිටින්නේ. ඉසිගිලි පර්වතයේ සාම චෛත්‍යය ඔබ මේ ඈතින් දකින්නේ. මේ ස්ථානය හඳුන්වනවා පසේ බුදු මහරහතන් වහන්සේලා ගිජ්ජකූට පර්වතයේ සිට මේ ස්ථානයට වඩින අවස්ථාව. හැබැයි මේ ස්ථානයට වඩින රහතන් වහන්සේලා කිසිම වෙලාවක දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පර්වතයට කියනවා ඉසිගිලි පර්වතය කියලා. නොපෙනෙන රහතන් වහන්සේලා ඍෂිවරු විසින් ගිල දමන පර්වතය ඉසිගිලි පර්වතය කියලා සඳහන් කර තිබෙනවා. මේ තමයි ඉසිගිලි පර්වතය. ඈතින් පේන චෛත්‍ය ජපන් ආධාර මත ඉදි වුණ චෛත්‍යයක්. කේබල් කාර් එකේ අපි ගිජ්ජකෝට පර්වතය සඳහා යන අවස්ථාව. කේබල් කාර් එකේ ඉසිගිලි පර්වතයේ ගිජ්ජකූට පර්වතය දැක බලා ගන්නට ඉතාමත්ම සිනහමුසු මුහුණේ නේද? නැද්ද? ඇයිගෙන බලන්නකෝ. උඩ වැඩියා විදියට යන්නේ. උඩ වඩිනවා. ගිහිලා නැහැ නේද මෙහෙම ජීවිතේට? නෑ. ඒකනේ බලන්නකෝ. කොච්චර සන්තෝෂද නේද? මේ හිටපු ගමන් අතර වෙනවා ඈ. අර ඉස්සර අර වගේ තමයි ගියේ තනි තනියම අර. ඉස්සර ගියාන් අර තනි තනිය ගියේ. ඒක හරි අමාරුයි අර. එහෙම කොහොමද යන්නේ? යනවා මේ වගේම යනවා උඩට ගිහිල්ලා කොහොමද කියන්නේ? තනියම යන්නේ සෙරප්පුත් ගැලවෙනවා හිටපු ගමන්. බයයි නේ වගේ යන්නේ. අම්මෝ මන්න නම් එහෙම කියන්න යන්නේ. ඇයි ඒ? අපේ කට්ටිය ශ්‍රී ලංකා දඹදිව වන්දනා සංවිධානයේ කට්ටිය කේබල් කාර් එකේ ඉසිගිලි පර්වතයට එන අවස්ථාව මේ
කට්ටිය පරිස්සමට එනවා නේද? කේබල් කාර් එකේ ආව නේද කට්ටිය? කේබල් කාර් එකේ ආව නේද කට්ටිය? ඒකනේ. බලන්න සන්තෝෂෙන් එන හැටි නේද? සන්තෝෂෙන් එනවා කට්ටිය.